ෆෝමියුලා 1 කාර් එක යතුරු මොන වගේ ඇද්ද? ඔයගොල්ලෝ ඒක නිකන් හිතලා තියෙන ප්‍රශ්නයක්ද? මොඩර්න් ෆෝමියුලා 1 කාර්ස් වලට යතුරක් කියලා දෙයක් නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඩ්‍රිල් එකක් වගේ එකක් පාවිච්චි කරන කාර් එක පිටිපස්ස දාලා එන්ජින් එක ස්පින් කරලා තමයි ස්ටාර්ට් කරන්නේ. අනුගණන් වල අන්තිම වෙද්දි තමයි මේ ට්‍රෙන්ඩ් එක පටන් ගත්තේ. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි කාර් එකේ බර අඩු කරන්න ඕන නිසා කාර් එකේ unnecessary parts ගොඩක් ඒ කාලේ කාර්ස් වලින් අයින් කරා. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ අයින් කරපු එකක් තමයි ස්ටාර්ටර් මෝටර් එක. අනිත් එක නිතරම ෆේල් වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙන නිසා ඒගොල්ලෝ ඒක එලිමිනේට් කළා දැම්ම හැම්පිටිම. දැන් හයිබ්‍රිඩ් කාර්ස් වල සිස්ටම් එකක් තියෙනවා කාර් එක ස්ටාර්ට් කරන්න පුළුවන් බටන් සීරීස් එක ප්‍රෙස් කරලා. ඒ වුණාට ඒක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ. මොකද අර බැටරි එක ඩ්‍රේන් වෙනවා. එතකොට රිලයබිලිටි එක අඩු වෙනවා. ඉතින් ඒ වගේ chances ගන්න ඕනේ නැති හින්දා ගොඩක් වෙලාවට තාම අර පරණ ඩ්‍රිල් එක පාවිච්චි කරලා තමයි කාර් එක පටන් ගන්නෙ. ඔය තමයි අද ස්ප්‍රින්ට් එක මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. අලුත් දේවල් දැනගන්න ඕන නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාලා කියන්න. මම ඊළඟට ස්ප්‍රින්ට් එකක් හදන්නම් ඒක ගැන. ගිහලා එන්නම්. බයි.